කොෆී කේක් මේ විදිහට හැදුවොත් නම් ඔයා කවදාවත් කඩෙන් ගන්න නෑ. හැලෝ ඉතින් අද අපි බලමු රසම රස කොෆී කේක් එකක් කොහොමද ලේසියෙන්ම ගෙදර හදාගන්න කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න ඕන දැම්ම මාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් කේක් එක හදන ගමම අපි බලමු මොනවාද අපිට අවශ්‍ය ඉන්ග්‍රේඩියන්ට්ස් කියලා. මේ හැම ඉන්ග්‍රේඩියන්ට් එකක්ම අවශ්‍ය ප්‍රමාණයත් එක්ක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්න. අද මම නම් හදන්නේ කිලෝ 1.5ක කේක් එකක්. මේ තියෙන ඉන්ග්‍රේඩියන්ට්ස් ප්‍රමාණ ඔයා 3න් බෙදලා 2කින් වැඩි කරලා ගත්තොත් ඔයාට පුළුවන් කිලෝ 1ක කේක් එකක් හදන්න ඕනේ ඉන්ග්‍රේඩියන්ට්ස් ප්‍රමාණ දැනගන්න. ඉස්සෙල්ලම මම බටර් ග්‍රෑම් 375ක් අරගෙන ඒ ටික බීට් කරන්න ලේසි වෙන ප්‍රමාණයට චුට්ටක් බීටර් එකෙන්ම කපා ගන්නවා. ඊට පස්සේ ඒක ක්‍රීම් එකක් වගේ එනකම් හොඳට බීට් කරගන්නවා. බටර් ටික මෙන්න මේ ගානට බීට් වුණාට පස්සේ අපි සීනි ග්‍රෑම් 375කුත් මේකට එකතු කර ගන්නවා. බටර් ටිකයි සීනි ටිකයි දෙකම එක ක්‍රීම් එකක් එන විදිහට බීට් කරගන්න ඕනේ. මේක ඔයාට වඩාත් ලේසි සීනි ටික 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 එකතු කරගත්තොත්. ඔක්කොම ටික එකපාර එකතු කරගත්තොත් සීනි ටික කැට ගහනවා වගේ වෙනවා. ඒක නිසා ඔයා සීනි ටික කොටස් විදිහට දාලා බටර් එකට හොඳට බීට් කරගන්න.
සීනි බටරුයි මික්ස් කරද්දී ස්පැචුලා එකකින් මේ වගේ භාජනයේ වටේ ගෑවෙන ටික ළඟට ගන්න. නැත්නම් මේ ටික හරියට බීට් වෙන්නේ නැහනේ. හරි ඔක්කොම ටික හොඳට ක්‍රීම් එකක් විදිහට මික්ස් වුණාට පස්සේ අපි ඒකට බිත්තර එකතු කරනවා. බිත්තරත් අපි සීනි එකතු කරා වගේ එකින් එක එකතු කරන්න. මෙතනදී මම ලොකු බිත්තර 6ක් අරගෙන තියෙනවා කේක් කිලෝ 1.5ක් නිසා. ආට පොඩි බිත්තර නම් 7ක් එකතු කරන්න පුළුවන්. ඕනම කේක් එකක් බීට් කරද්දී ඒක එක පැත්තකට බීට් කරන්න. එතකොට ඔයාගේ කේක් එකේ සොෆ්ට්නස් එක රඳලා පවතිනවා. ඒ වගේම හැමතිස්සෙම ස්පැචුලා එකකින් භාජනයේ වටේ තියෙන ටිකත් මික්ස් එකට මික්ස් කරගෙන ගන්න. ඊට පස්සේ අපි එකතු කරන්න වැනිලා. වැනිලා ටිකත් එකතු කරලා ඒක මික්ස් එකට හොඳට මික්ස් වෙනකම් බීට් කරගන්න. ෆ්‍රෙෂ් මිල්ක් කෝප් එකකට පුරවපු නෙස්කැෆේ තේ හැඳි දෙකක් දාලා ඒක හොඳට කලවම් කරගන්නවා. මෙතනදී ඔයා ඇඩ් කරන්න ඕනේ කොෆි ප්‍රමාණය ස්ටෑන්ඩඩ් නෑ. ඔයාට කොෆි රස වැඩියෙන් ඕන නම් ඔයාට වැඩියෙන් කොෆි ඇඩ් කරන්න පුළුවන්. මෙතනදී මම කෝපි ටික දිය කරන්න ගත්තේ ෆ්‍රෙෂ් මිල්ක් කෝප් එකක්. ඔයාට ඕන නම් මේ වෙනට වතුර පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලා දන්නවනේ නෙස්කැෆේ එකේ පොඩි තිත්ත ගතියක් තියෙනවානේ. ඒක නිසා මම නම් නෙස්කැෆේ තේ හැඳි දෙකයි එකතු කරේ. අපි සාමාන්‍ය හරිස්චන්ද්‍ර වගේ කෝපි ගන්නවා නම් අපිට තේ හැඳි 3ක් විතර එකතු කරන්න පුළුවන්.
ඊට පස්සේ අපි හදාගත්ත කොෆි මික්ස් එක අපි කේක් බැටර් එකට එකතු කරලා හොඳට බීට් කරගන්නවා. මේ වෙලාවේදී නම් තප්පර 30ක් විතර බීට් කරාම හොඳටම ඇති. ඊට පස්සේ අපි කරන්නේ අපේ බැටර් එකට ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් මික්ස් කරන එක. ඉස්සෙල්ලම පාන් පිටි අවශ්‍ය ප්‍රමාණයට අරගෙන මම ඒකට බේකින් පවුඩරුයි ආප්ප සෝඩායි ටික ටික දාලා මික්ස් කරගන්නවා. අපි කලින් ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරත් කොටස් වශයෙන්නේ පාන් පිටි මික්ස් කරන්නත් කොටස් වශයෙන්. අපි මෙහෙම කොටස් වශයෙන් මික්ස් කරන්න හේතුව තමයි එතකොට අපේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම බැටර් එකේ හැම තැනටම සමානව විසිරලා යනවා. එහෙම නැත්නම් සමහර තැන්වල අඩු වෙනුත් සමහර තැන්වල වැඩි වෙනුත් වෙන්න පුළුවන්. පාන් පිටි එකතු කරාට පස්සේ ඔයාලට මේක බීට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ හෑන්ඩ් විස්ක් එකකින් විස්ක් කරගන්නත් පුළුවන්.
ඔන්න අපේ බැටර් එක නම් දැන් රෙඩි. දැන් අපි බේකින් ට්‍රේ එක පාර්ච්මන්ට් පේපර් එකක් දාලා බේක් කරන්න පුළුවන් ගානට රෙඩි කරගමු. බැටර් එක කේක් ට්‍රේ එකට දාලා හොඳට ස්පැචුලා එකකින් තුනී කරන්න. එතකොට කේක් එක පැත්තක් උස වෙලා එක පැත්තක් උස අඩු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බැටර් එක සම්පූර්ණයෙන්ම ට්‍රේ එකට දාලා ඉවරුනාට පස්සේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් ටැප් කරන්න. එතකොට ඇතුලේ තියෙන බබල්ස් ඔක්කොම එළියට ඇවිල්ලා කේක් එක බබල්ස් නැතුව ලස්සනට හැදෙනවා. දැන් ඉතින් ප්‍රීහීට් කරගත්ත oven එකේ දාලා විනාඩි 40ක් බේක් කරගන්න තමයි තියෙන්නේ.
ඔන්න අපේ කොෆි කේක් එක රෙඩි. ඔයාලට දැක්කම පේනවා නේද මේක කොච්චර සොෆ්ට් කියලා. ඉතින් මේක ඔයාලට උණු උණුවෙන්ම කන්න පුළුවන්. මං අද නම් මේක අයිසිං කරේ නෑ. හැබැයි ඔයාලට චොක්ලට් ගනාශයකින් එහෙමත් නැත්නම් පොඩි කොෆි අයිසිං ලේයරකින් මේක ඩෙකොරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයත් කොෆි කේක් එකක් හැදුවොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝස් බලන්න මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි.